Hi guys, ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ ගියානන්ස කියන YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එක තව වීඩියෝ එකක part 1 වීඩියෝ එක. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකයි ඉස්සරහට දාන තව වීඩියෝ එකක් තියෙනවා. ඒ දෙක එක playlist එකක් වගේ තමයි තියෙන්නේ. දෙකේම කතා කරන්නේ මෙන්න මේ board එකෙන් කරන්න පුළුවන් හරි අපූර්ව වැඩක් ගැන. thumbnail එක හරියට බලුවා නම් ඔයාලා මේකේ නම දන්නවා. ඒ තමයි Node MCU. ඒ කියන්නේ ESP8266 කියන්නේ. මේක පාවිච්චි කරන්නේ මොකටද? දැන් අපිට සාමාන්‍ය router එකක් වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙන් data transfer කරන්න බෑ. ඒ කියන්නේ mobile data. අපිට මේක පාවිච්චි කරලා internet යන්න බෑ. අපිට internet යනවා වගේ ඉතින් පෙන්වන්න පුළුවන් මේක ඇතුලේ web server එකක් හදලා. ඒවට අපි කරන්න හදන්නේ ඒ වගේ වැඩක් නෙවෙයි, ඊට වඩා ටිකක් වෙනස් වැඩක් මේ playlist එකේදී. මේ playlist එකේදී මම කතා කරන්න හදන්නේ Wi-Fi jam එකක්. නෑ. Wi-Fi jam එකක් නෙවෙයි, Wi-Fi DOS එකක්. ඇයි මම jam එකක් කියලා ඒක නෙවෙයි කියලා අයි DOS එකක් කිව්වේ. ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඒ මොකද? Wi-Fi DOS එකක් කියන්නේ Wi-Fi jam එකකට නෙවෙයි, ඒ වගේම jam එකක් කියන්නේ DOS එකකටත් නෙවෙයි. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි Wi-Fi jam එක වැඩ කරන්නේ එක network එකකට නෙවෙයි. sorry. ඉතින් Wi-Fi මම කලින් කිව්වා වගේ Wi-Fi jam එක වැඩ කරන්නේ එක network එකක් නෙවෙයි. දැන් මගේ වටේ network 10ක් තියෙනවා කියලා හිතන්න. මම මගේ Wi-Fi jam එක අරගෙන on කරනවා. එතකොට ඒ 10ටම කනෙක්ට් වෙලා ඉන්න සියලුම කට්ටිය ඒ network වලින් disconnect වෙනවා වගේම ඒ router උත් off වෙනවා. ඒ මොකද එයාට අපි ලියවන්නේ DOS notification packet නෙවෙයි. අපි එයාට යවන්නේ probe attack එකක්. ඒ කියන්නේ ඉන්න කට්ටියත් අයින් කරලා router එකටත් මේ disconnect වෙන packet frame වර්ගයක්. ඉතින් මට ඒක ඔයාලට කියන්න විදියක් නැහැ. මොකද මටත් ඒ concept එක තාම හරියට තේරෙන්නේ නැහැ. මන් දන්නේ jam එකක් කියන්නේ ඒක වටේ තියෙන සියලුම network වලට එකපාර attack කරන්න තියෙන process එකක් එච්චර ලොකුවට නැති device එකක් කියලා. ඒ වගේ DOS එකක් එහෙම නැහැ. DOS එකෙන් අපිට එකපාරකට දෙන්න පුළුවන් එක network එකකට attack එකක් විතරයි. මගේ network එකේ නෑ මගේ වටේ network 10ක් තියෙනවා නම් මේකෙන් අපිට network 10ටම එකපාර මොකක් හරි මේ කොඩියොත් කරන්න නැත්නම් beacon attack එකක් දෙන්න. ඒ වගේ දෙයක් නම් අපිට මේව 10ක් පාවිච්චි කරනවා. ඒ මොකද මේ board එකකට එක network එකයි access කරන්න පුළුවන්. ඒ වගේම මේක දැන් ගොඩක් කට්ටිය කියනවා CMD එකකින් Wi-Fi වල DOS කරන්න පුළුවන්, probe එක attack කරන්න පුළුවන් කියලා. හැබැයි ඔය හැම දෙයක් කරන්නම Wi-Fi අපි දෙන attack එක දෙන router එකේ password එක දැනගන්න ඕනේ. ඉතින් අපිට මේක කරන්නේ එහෙම password එකක් දැනගන්න ඕනේ නැහැ. හරි ලේසි. network name එකේ SSID එක select කළා attack එක දුන්නා. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි මේක attack කියලා මම නිකන් හැක කෙනෙක් වගේ කිව්වට හැක කෙනෙක් තමයි. ඒ වුණාට මේ ඔයාලගේ network වල විතරක් මේක පාවිච්චි කරන්න. මොකද මේක educational purposes only. මේක පාවිච්චි කරන්න එපා මොකොත් අනිත් කට්ටියගේ devices වලට හානි වෙන විදිහට. ඉතින් එහෙම කළොත් ඔයාට මේ hacking කියන්නේ කොහොමද නීති විරෝධ දෙයක්. ඉතින් ඔයාට සමහර විට සිට දඩුවමක් වුණා යන්න පුළුවන්. Wi-Fi DOS කරනවා කියන්නේ public place වල ඒකත් තහනම් වැඩක්. ඉතින් ඔයාගේ ගෙදර ඉඳන් ඔයාලගේ network එකට විතරක් මේක ටෙස්ට් කරන්න main purpose එක තමයි මේ concept ඉගෙන ගන්න එක. එහෙම නැතුව අනිත් එවුන්ගෙන් return ගන්න එක නෙවෙයි. හරිනේ. එහෙනම් ඉතින් අපි Node MCU එක ගැන පොඩි intro එකක් ගත්තේ. මේක ගැන තව චුට්ටින් දේවල් ටිකක් කියන්න තියෙනවා. ඒ තමයි අපිට මේකට දෙන්න පුළුවන් උපරිම power එක volt 5යි. එතකොට මෙයා ඇතුළට ගන්න processing power එක තියෙනවානේ. ඒක ගොඩාක් අඩුයි. කීයක් කියලා හිතන්නේ? 3.5යි. නෑ 3.3යි. ඉතින් ඔයාලා හිතන්න කොච්චර අඩු processing power එකකින් මේක run වෙනවද කියලා. ඒ වගේම මේකේ තියෙනවා බටන් දෙකක්, එකක් reset වගේම අනික flash. ඉතින් මේ දෙකම අපිට ඕන වෙනවා මේක flash කරද්දී තව එක වැඩවලදී. ඔයාලට මම මේක පෙන්වන්න පොඩි වැඩක්. ඔයාලට මෙන්න මෙතන පේනවද නිකන් මේ main circuit එක උඩින් තව circuit එකක් පාස් වෙලා තියෙනවා වගේ. අන්න ඒක තමයි
මේ බෝඩ් එකේ බ්‍රේන් එක විදියට වැඩ කරන්නේ. ඒ කියන්නේ ESP8266 Wi-Fi chipset එක. හරි. ඉතින් මේ බෝඩ් එකේ Node MCU කියවට මේව වර්ග දෙකක් තියෙනවා drivers වලට බෙදිලා. ඒ තමයි මෙන්න මෙතන තියෙන IC එක නිකන් පත්තයක් වගේ තියෙන. අන්න ඌ මෙහෙම පත්තයක් වගේද නැත්නම් හතරස් කොටුවක් වගේද කියන එක අපිට මේක drivers දෙකක් හොයාගන්න පුළුවන්. මේ පත්තය වගේ තියෙන එකට කියන්නේ CH340G කියලා. ඉතින් ඒ මේ drive එක තමයි මෙන්න මේ පත්තය ඉන්න මේ බෝඩ් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනි. එතකොට සමහර ඒ වගේ තියෙනවා නිකන් කොටුවක් නිකන් චූටි පෙට්ටියක් වගේ එකක්. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකක්. ඒ ප්‍රොසෙසර් එක ඉන්නේ CP210X කියන drive එකට. ඉතින් ඔයාලට මම හිතනවා මේ drivers ගැන තේරෙන්නේ නැති කියලා. ඇඩිෂනල් ටිප් එකක් කියන්නම්. ඔයාලා මේක බයි කරනකොට චුට්ටක් මෙන්න මේක ගැන හිතන්න. මොකද CH340 කියන drive එක තියෙන board එක programming කරන්න ගොඩාක් ලේසි. ඒක මම දන්න දෙයක්. bugs එහෙම හරි අඩුයි එනවා. ඒත් ඉතින් bug එනවා. ඒත් අඩුයි. ඉතින් ඔය ටික තමයි මේක ගැන කියන්න තියෙන්නේ. මිල ගැන කිව්වොත් ඉතින් දැන් සාමාන්‍යයෙන් alpha adapter එකක් කියන Wi-Fi testing වලට ගන්නවා නම් 33ක් 43ක් විතර වියදම් ගන්න වෙනවා. ඒ වුණාට මේ බෝඩ් එක කීයද කියලාද දන්නේ? මේක රුපියල් 900ක් 1000ක් විතර නකොට ඔයාලට බයි කරන්න පුළුවන්. ඉතින් alpha adapter එකකින් කරන්න පුළුවන් වැඩෙන් 120ක් මේකට කරන්න පුළුවන්. ඒ වුණාට එයා කරන වැඩේ වගේම අපිට මේකිනුත් අපේ පර්පස් එකක් ඉටු කරගන්න පුළුවන්. මේ ESP32 නෙවෙයි guys මේ ESP8266. අන්න ඒකත් ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මෙච්චර කල් මටෙන් කරදර කර මට කමෙන්ට් දාලා WhatsApp එකෙන් chat කර අහපු කට්ටියට කියන්නේ ඔන්න මම දැන් පටන් ගත්තා Wi-Fi Duo එකක් හදන playlist එක. ඉතින් ඒ කට්ටිය අනිවාර්යෙන්ම මාව subscribe කරලා like එකක් දාලා අනිවාර්යෙන්ම මේක ගැන තේරුණාද නැද්ද මං කොහොමද මේ වගේ දේවල් කරන්න ඕනි ඔය වගේ දේවල් ඔයාලට එන ප්‍රශ්න comment section එකේ දාන්න. අපි යම් මේකේ කෝඩ් ඉන්ස්ටෝල් කරන හැටි ඊළඟ drivers ඊළඟට internet sources download කරගන්න තැනට වෙනකම්. හරි. එහෙනම් අපි ඒ කොටසට යමු. ඔන්න guys මෙතන තියෙනවා Wi-Fi Duo කියලා මම හදාගත්ත මගේ project එකේ file එක. ඉතින් මම මේ file එක තුලට යනවා. හරි. දැන් මේ file එක තුලේ තියෙනවා පොඩ්ඩක් ඉන්න. අපි මේක චුට්ටක් minimize කරගමු. හරි. මේ ෆයිල් එක ඇතුලේ තියෙනවා source.md කියලා මම හදාගත්ත markdown ෆයිල් එක. ඉතින් අපි ඒක ඕපන් කරමු. හරි. මේ තියෙන සම්පූර්ණයෙන්ම අපේ ප්‍රොජෙක්ට් එකට ඉන්ටර්නෙට් එකෙන් ගන්න තියෙන zip file සහ firmware application ඒ ටික. ඉතින් ඉස්සෙල්ලම තියෙනවා firmware. ඒ කියන්නේ අපේ කෝඩ් එක. මේ link එකට ගියා binaries කියන බටන් එක ක්ලික් කළා. එන page එකේ node mcu කියන බටන් එක ක්ලික් කළා. එන page එකේ just download කියන බටන් එක ක්ලික් කළා. ඔන්න එතකොට ඔයාලට මෙන්න මේ bin file එක download කරගන්න පුළුවන්. flash application මේ මේකට ගියා මේ link එකට. ඊට පස්සේ මේකෙන් download වෙන zip එක extract කළා. win32 කියන ෆයිල් එකට යන්න කැමති නම් 64 එකටත් යන්න. ඒවට 32 එකේ beta bugs අඩුයි. ඉතින් win32 කියන ෆයිල් එකට ගිහින් software එක run කරන්න. drivers බැලුවාම අර පත්තයා ඉන්නේ CH340. ඒ කියන්නේ මෙන්න මේ link එකට ගියා zip එක download කරගත්තා setup.txt කියන එක run කළා. ඊට පස්සේ අර CPU එකේ මේ processor එක වගේ තියෙන IC එක තියෙන්නේ CP210X කියන එකේ. මේ link එකට ගියා zip එක download කරගත්තා extract කළා. ඊට පස්සේ CPU එකේ bitrate එක තියෙන exe file එක run කළා. මම ඕක දැන් තව චුට්ටක් පැහැදිලි කරන්න මේ ෆයිල් එක ක්ලෝස් කළා. හරි. ඉස්සෙල්ලාම firmware එක තමයි මෙන්න මේ codes ඇතුලේ තියෙන්නේ. ඒක download කරගත්තාම ඔයාලා මෙන්න මේ විදිහටම තමයි එන්නේ. ESP8266 Diota 2.6.1 nodemc.bin කියලා. ඊට පස්සේ අපිට ගන්න ඕනි මේකේ driver set එක. ඉතින් අර link එකෙන් ගියාම මෙන්න මේ drivers දෙක download කරගන්න පුළුවන්. දැන් අපි බලමු drivers install කරන්න හැටි. CH340 තමයි මගේ board එක. අපි මං ඉස්සෙල්ලාම ඒක install කරනවා.
ඔයාලා මේ දෙකෙන් එකයි ඉන්ස්ටෝල් කරන්න ඕනි. මම මේ දෙගොල්ලොන්ටම කියලා දෙන්න ඕනි හින්දා තමයි මම මේ දෙකම ඉන්ස්ටෝල් කරන්නේ. ඉතින් මේක එක්ස්ට්‍රැක්ට් කළා මෙතෙන්ටම. හරි. ඔන්න අපේ බෝඩ් එක ආවා. ඊට පස්සේ මේ ෆයිල් එක ඇතුළට ගියා. මෙන්න මේ අපර් කේස් වලින් setup.txt කියලා ඇප්ලිකේෂන් එක තියෙනවා. ඒක රන් කරන්න. හරි. yes දෙන්න. ඊට පස්සේ install දෙන්න. ඔන්න install. install in advance. ඒ කියන්නේ මම කලින් install කරලා තිබ්බා. හරි. දැන් මම මේ software එකයි file එක ඔක්කොම ටික අයින් කරනවා. ඊට පස්සේ අපේ අනිත් මොකක්ද රෙද්ද පා වෙනවනේ අප්පා. හරි. CB210X කියන මේ zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරමු. මේක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනි අර මේ කොටුවක් වගේ තියෙන IC එක තියෙන කට්ටිය. අනිත් කට්ටිය ඕනේ නැහැ. එක්ස්ට්‍රැක්ට් කළා. හරි. ලොකු සද්දකුත් එනවා ලැප් එකේ මොකක්ද දන්නේ නැහැ. හරි. දැන් මෙන්න මෙතන CB210X VPC installer 64.exe කියලා තියෙනවා. අන්න ඒක රන් කරන්න. හරි. රන් දෙන්න. මේකට yes කැමරාව හරි. ඊට පස්සේ next දෙන්න. I accept this agreement. next finish. හරි. එච්චරයි කරන්න තියෙන්නේ ඕකේ. අපි දැන් මේක අයින් කරමු. හරි. ඉතින් මේකත් අපි delete කරලා පිළිවෙලකටම වැඩේ දිගට අරයියා. හරි. ඔන්න මම දැන් Wi-Fi Diode කියන ෆයිල් එක ඇතුළට ආවා. දැන් අපි යන් ඇප්ලිකේෂන් එක පැත්තට. ඉතින් ඇප්ලිකේෂන් එක පැත්තට ගියාම අපි මේක delete කරමු. මේ තියෙන්නේ අපේ ඩවුන්ලෝඩ් කරන්න ඕනි zip ෆයිල් එක. ඉතින් මේක අරගෙන මෙතනටම එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනි ඔයාලා. එක්ස්ට්‍රැක්ට් all දීලා. හරි. ටිකක් ලොකු ෆයිල් එකක්. හරි. ඔන්න අපේ එක්ස්ට්‍රැක්ට් වුණා. මෙන්න මෙතන nodemsu flash master කියන ෆයිල් එක ඇතුළට යන්න. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා win32 win64 කියලා. ඉතින් මෙන්න මේකෙන් win32 recommend කළේ මම ගොඩක් bugs අඩු හින්දා මාත් මගේ PC එක win64 ඒ වුණාට කමක් නැහැ 32ටම යන්න. release ඇතුලට යන්න. ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙනවා ලස්සනට ESP8266 flash.exe කියලා. එතකොට ඔන්න අපි මේක දැන් run කරමු. මෙහෙම එකක් ආවොත් run දෙන්න. ඔන්න අපේ ඇප්ලිකේෂන් එක රන් වුණා. දැන් අපිට මේ ෆයිල් එක වැඩක් නැහැ. මේකත් ක්ලෝස් කරලා මේකත් ක්ලෝස් කරලා අපි මේක ටිකක් ලොකු මට්ටමට හදාගමු. ඔන්න එහෙනම් අපි දැන් ඉඳන් කරන්න යන්නේ මේකේ ෆර්ම්වෙයාර් අප්ඩේෂන් එක. මේ NodeMCU ෆර්ම්වෙයාර් ප්‍රෝග්‍රෑමර් කියන ඇප් එක ඇතුලේ ගත්තාම මේක කොටස් පහක් තියෙනවා ප්‍රධාන විදියට. ඔපරේෂන් ටැබ් එක, config ටැබ් එක, advanced ටැබ් එක, about ටැබ් එක සහ log ටැබ් එක කියන්නේ. අපි මේකේ මේවා පොඩ්ඩක් වැඩි කරගමු. හරි. දැන් මේකේ ඉස්සෙල්ලාම අපි යන් advanced ටැබ් එකට. දැන් advanced ටැබ් එකේ මේ මම මේවා කරන්නේ මේ මගේ NodeMCU board එක plug කරලා එහෙම නෙවෙයි. ඔයාලා plug කරන්න නැතුව මේ ටික හදා ගන්න ඕනේ. මේ 230 400 512.3ට දාගන්න බඩ් රේට් එක. ඊට පස්සේ config ටැබ් එකට ගිහින් මේ gear icon එක උඩ ක්ලික් කරලා ඔයාගේ win ෆයිල් එකේ path එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේ මං ගත්තා වගේ ආවේ නැත්නම් ඔයාලා ඔයාලගේ path එක යනකම් ගිහින් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන offset කියලා එකක් තියෙනවා. ඒකේ ඔයාලා address එක දෙන්න ඕනේ 0x.5ක් වගේ. ඉතින් ඔයාලා මෙන්න මේ ටික කොහොම දුන්නාට පස්සේ operation tab එකට යන්න. ඔන්න දැන් පොඩි වැඩක් තියෙනවා මෙන්න මේ board එකේ කරන්න. මේකේ mood අපිට කරන්න නෑ. ඉස්සෙල්ලම මේ බෝඩ් එකේ මෝඩ් දෙකක් තියෙනවා. පළවෙනි එක boot mode සහ දෙවෙනි එක flash mode. ඉතින් දැන් මේ බෝඩ් එකේ තියෙන්නේ boot mode එකේ. ඒ කියන්නේ මේකේ තියෙන ෆයිල් එක run වෙන මට්ටමේ තමයි මේ බෝඩ් එක තියෙන්නේ. ඔයාලා මේක flash mode එකට දාගන්න direct connection එකක් හදන්න ඕනි.
D3 කියන්නේ GPIO pin එකයි ground එකයි අතර මම දැන් මේ කනෙක්ෂන් එක හදාගන්න යන්නේ jump wire එකකින් අපි යන් ඉස්සෙල්ලාම D3 කියන pin එකට හරි මගේ D3 මට හම්බුණා මෙන්න මෙතන තියෙන මගේ D3 pin එක හරි ඔන්න මම දැන් මගේ D3 කියන pin එකෙන් එක wire එකක් connect කළා ඔන්න ඔහොම දැන් ඊළඟට D3 direct connection එකක් හදන්න ඕනේ ground එකත් එක්කනේ ඉතින් මං යනවා ground එකට ඔන්න මගේ ground එකක් තියෙනවා මෙතන මෙහි හැමතැනම තියෙනවා ඉතින් කැමති එකට ඔයාලා දෙන්න හරි ඔන්න මං ඒකත් කළා මේක මේ කරන්න ඕනි මේවා දීලා කරන්ට් එක දීලා තියෙන වෙලාවේ නෙමෙයි ගයිස් උදේ අනිවාර්යයෙන්ම මේක කරන්ට් එක නැති unpowered mode එකේදී කරන්න ඕනේ දැන් මේක තියෙන්නේ ෆ්ලෑෂ් මොඩ් එකේ D3යි ground එකයි අතර direct connection එකක් හැදිලා ඒ කියන්නේ මේක ෆ්ලෑෂ් මොඩ් එකට ස්විච් වෙන්නේ අපේ D3 කියන පින් එකේ සිග්නල් ස්ටේටස් එක වැටුණත් එක්ක මේ සිග්නල් ස්ටේටස් එක බිඳුවක් වුණාම ඉතින් ග්‍රවුන්ඩ් එක සෙට් කරලා කරන්නේ අපි අන්නේ වැඩේ තමයි හරි ඔන්න දැන් මගේ data cable එක මම මේකට ප්ලග් කරනවා ඒ ප්ලග් කරනකොට ඔයාලට පේනවා මගේ ෆ්ලෑෂ් මේ software එකේ මේ කොම් පෝට් කියන තැන කොම් 5 වෙන කොම් පෝට් එකක් නිදහස් වෙයි හරි දැක්කනේ කොම් 7 විදියට වෙනස් වුණා ඉතින් මේ වයරකින් කනෙක්ෂන් එක හදාගන්න එක පළවෙනි පාරම කරන්න ගයිස් නැත්තම් මේක පුදුම වදයක් වෙනවා මං 20 පාරකට වඩා කළා ඊට පස්සේ තමයි මේක හොයාගත්තේ දැනට YouTube එකේ කවුරුවත් මේ ක්‍රමය කියලා දෙන්නේ නැහැ මං විතරයි දැනට කියලා දුන්නේ ඉතින් එහෙම දේවල් ඔයාලට දෙන හින්දා මගේ YouTube channel එක subscribe කරලා like කරලා යාළුවන්ට බලන්න share පාඩකුත් දාන්න ඉතින් අපිට මේකේ හදාගන්න තියෙන settings හදාගන්න තියෙන මෙච්චරයි දැන් යන් අපි flash කියන එකට ඇතුළට ෆ්ලෑෂ් කියන එක ක්ලික් කරපු ගමන්ම මෙතන MAC ඇඩ්‍රස් දෙකක් මෙයා ගනි. හරි අපි බලමු. කොම් හතත් එක්ක නෑ. මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා guys. ground T3 අපි reset එකක් දෙමු. stop දීලා හරි ඔන්න කොම් හත වුණා. දැන් ෆ්ලෑෂ් කරමු. ඔන්න හරි. MAC ඇඩ්‍රස් දෙක ආවා. ඔන්න දැන් අපේ බෝඩ් එක ෆ්ලෑෂ් වෙනවා. මේ නිල් පාට LED එකක් බ්ලින්ක් වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේක ෆ්ලෑෂ් වෙන්න පටන් ගත්තා කියන එක. මේ ප්‍රොග්‍රස් බාර් එකේ වතුර පිරෙනවා වගේ පේන්නේ මේක මෙන්න මේ ටිකෙන් ඔක්කොම ප්‍රොග්‍රස් එක ඉවර වුණාට පස්සේ මෙන්න මෙතන Node MCU team එක ළඟ කොළ පාට ටික් මාක් එකක් වැටෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේක ෆ්ලෑෂ් වෙලා ඉවරයි කියලා. හරි අපි ඒක වෙනකම් බලාගෙන ඉමු. ඉතින් ඒක ෆ්ලෑෂ් වෙනකම් කියන්න මේක ෆ්ලෑෂ් වුණාම අද මේ වීඩියෝ එක ඉවරයි. මේකෙන් ඇටැක් Wi-Fi network testing ඔය වගේ දේවල් කරන්න කොහොමද කියලා මම කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකේදී. අනිවාර්යෙන් ඒ වීඩියෝ එක ඔයාලා බලන්න. එහෙනම් අපි බලමු චුට්ටක් මේක එනකන් මේ දැන් කට්ටිය ආයේ මේ ඇයි මේ D3යි ground එක අතර ground connection එකක් හදන්නේ කියලා D3 කියන්නේ මේකේ signal status pin එක. ඉතින් ඒක එක වෙලා තියෙනකොට මේක boot mode එකේ තියෙන. ඒක බින්දු වුණාම තමයි මේක ෆ්ලෑෂ් මොඩ් එකට මාරු වෙන්නේ. දැන් මම මේකත් එක්ක ground connection එකක් හදුවා. ground කියන්නේ බිඳුවනේ. binary values වලින්. එතකොට ඒක බිඳු වුණාම D3 බිඳුව වෙනවා. එතකොට D3 බිඳු වුණාම ඒ සිග්නල් එක අපේ ESP8266 chipset එකට ගිහින් එයා හිතනවා අම්මට සී ඔන්න මේ D3ත් එක්ක ground connection එකක් ඇදිලා එහෙනම් මං ඉක්මනට switch වෙන්න ඕනි ෆ්ලෑෂ් මොඩ් එකට. ඔන්න එයා switch වෙනවා. ඔන්න ඊට පස්සේ අපේ මෙන්න මෙතනින් QR කෝඩ් එකක් එක්ක AP MAC එකයි station MAC එකයි ඔන්න අපිට හම්බ වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සරලවම මේකෙදි වෙන්නේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති මොනවා හරි තියනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මේකත් තව තප්පර 5කින් විතර ඉවර වෙයි කියලා මං හිතනවා. මේකේ බල්බ් එක බ්ලින්ක් වෙන එකත් ඉවර වෙනවා. ඕක ෆ්ලෑෂ් වෙලා ඉවර වෙනකොට. හොඳ බලන්නකෝ. 3 2 1 දැකල් බ්ලින්ක් වෙන එක නතර වුණා වගේම මෙන්න මෙතන යට Node MCU team එක ටික් මාක් එක උත් වැටෙනවා. ඔන්න එහෙනම් මේක සම්පූර්ණ වැඩ ටික ඉවරයි. එහෙනම් subscribe පාඩක් දාලා like පාඩක් දාලා යාළුවන්ට බලන්න share පාඩකුත් දාලා යන්න. එහෙනම් goodbye guys.